Hi guys, තාරකා ජීව විද්‍යාව ගැන කරන වීඩියෝ මාලාවේ සුද්‍ර ජීවීන් තවත් හොඳට කිව්වොත් ආන්තික පරිසරවල ඉන්න සුද්‍ර ජීවීන් එක්ස්ට්‍රීමෝෆිල්ස්ලා ගැන කතා කරන වීඩියෝ එක තමයි මේක. ඉතින් ඔයගලන්ට තාරකා ජීව විද්‍යාව ගැන ආශාවක් තියෙනවා නම් ඒ වගේම සුද්‍ර ජීවීන් ගැන එක්ස්ට්‍රීමෝෆිල්ස්ලා ගැනත් ඒ කියන්නේ ආන්තික පරිසරවල ඉන්න සුද්‍ර ජීවීන් ගැන කැමැත්තක් තියෙනවා නම් මෙන්න මේක බලන්න. හරි. දැන් අපි බලමු ඇයි මේ තාරකා ජීව විද්‍යාවේදී ඇස්ට්‍රෝබයොලොජි වලදී මේ ශුද්‍ර ජීවීන් ගැන කතා කරන්නේ. මේක තමයි අපි බලන්න යන්නේ. ඊට කලින් අපි බලමු කවුද ශුද්‍ර ජීවීන් කියන්නේ කියලා. ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ පියවියසට නොපෙනෙන අපිට අන්වීක්ෂයක් ඕන නම් ඒගොල්ලන් බලන්න. ඒ වගේම තනි සෛලයකින් හෝ සෛල වැඩි ගණනකින් හැදිච්ච ජීවීන් කොට්ටාශයක් තමයි ශුද්‍ර ජීවීන් කියලා කියන්නේ. එතකොට මේ සුද්‍ර ජීවීන් ගත්තාම මේගොල්ලෝ තමයි වැඩිපුරම අපේ පෘථුවියේ පැතිරිලා ඉන්න ජීවීන් කොට්ටාශය. most widespread කොට්ටාශය තමයි සුද්‍ර ජීවීන් කියන්නේ. ඒ මොකද දැන් මේගොල්ලන් වාතයේද ඉන්නවා. දැන් මේගොල්ලන් වාතයේද ඉන්නවා. අපි ඒගොල්ලන්ට කියනවා aerosols කියලා. හරිද? ඊට පස්සේ මේගොල්ලන් පසේ ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලන් ජලයේ ඉන්නවා. හැම මතු පිට ඉන්නවා. ශරීර අභ්‍යන්තරයේද ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ආන්තික පරිසරවල ඉන්නවා. අයිස් වල, ලවණ වගුරු වල, උණුදිය උල්පත්වල මේ හැමතැනම මේගොල්ලෝ ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට අපි කියනවා most widespread කොට්ටාශය කියලා අපේ පෘථිවියේ ඉන්න. හරිද? එතකොට දැන් අපි ඇයි මේ ශුද්‍ර ජීවීන් ගැන කතා කරන්නේ? විශේෂයෙන් ආන්තික පරිසරවල ඉන්න ශුද්‍ර ජීවීන් ගැන කතා කරන්නේ. ඒකට හේතු කිහිපයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ ආන්තික පරිසර. දැන් ආන්තික පරිසරයක් කියන්නේ මොකක්ද? සාමාන්‍ය ජීවියෙකුට ජීවත් වීමට නොහැකි මාරාන්තික පරිසරයක්. ඒ පරිසරවල සාමාන්‍ය ජීවියෙකුට ජීවත් වෙන්න බෑ. හරිද? දැන් ඒ කියන්නේ ලවණ වගුරු, උණුදිය උල්පත්, ඒ වගේ තැන්, අයිස් ග්ලැසියර් මේ වගේ තැන්. එතකොට දැන් ඇයි මේවා ගැන අපි කතා කරන්නේ? අපේ ඇස්ට්‍රෝබයොලොජි වල කතා කරනවානේ වෙන ග්‍රහ ලෝකවල ජීවය ගැන. දැන් ඒ ග්‍රහ ලෝකවලද මේ වගේ පරිසරයන් තියෙන්න පුළුවන්. එතකොට අපේ මේ පෘථුවියේ මේ වගේ තැන්වල තියෙන පරිසරයන් වල තියෙන සුද්‍ර ජීවීන් ගැන අධ්‍යයනය කිරීම තුළින් අපිට ධනාත්මක ප්‍රතිචාරයක් ගන්න පුළුවන්. මේ ග්‍රහ ලෝකෙත් මෙහෙම පරිසරයක් තියෙනවා. මේ උපග්‍රහයකෙත් මෙහෙම පරිසරයක් තියෙනවා. එතකොට මේකෙත් මෙන්න මේ වගේ සුද්‍ර ජීවීන් ඉන්න පුළුවන් කියන එක. අයිඩියා එක ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් හිතන්න සාමාන්‍ය තැනක ඉන්න බැහැයි කියන්නේ. බැරි කම කියන්නේ දැන් මිනිස්සෙකුට අපි සාමාන්‍ය පරිසරයක ඉන්නවා. එයාට ලවණ වගුරක ඉන්න බැරි මොකද එයාට ඒ සඳහා එයා හැඩ ගිහිලා නැහැ. හැබැයි මේ සුද්‍ර ජීවීන් ඒකට හැඩ ගිහිලා තියන අය ඉන්නවා. එතකොට ඒගොල්ලන්ගේ ඒ සඳහා තියෙන ආරක්ෂක යාන්ත්‍රණය මොකක්ද? ශරීරය. එතකොට මෙන්න මේවා ගැන අධ්‍යයනය කිරීම තුළින් අපිට දැනගන්න පුළුවන් මේ සුද්‍ර ජීවී වෙනත් ග්‍රහ ලෝකයක ඉන්නකොට දැන් මේ ආරක්ෂිත යාන්ත්‍රණය තියෙන ජීවියෙක් ඉන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙහෙම ජීවියෙක් හොයාගන්න නම් අපිට මෙන්න මේ ටෙක්නොලොජි එක දියුණු කරලා තියෙන්න ඕන. අන්න ඒක. එතකොට අපිට මාස් වල දැන් අඟහරු වල යන්න ඕන නම් ජීවීන් හොයන්න සුද්‍ර ජීවීන් මේ හෙවීමේ මිෂන්ස් වලදී අපිට පුළුවන් වෙනවා මෙහෙම ජීවියෙක් මෙතනත් ඉන්න පුළුවන්. එහෙනම් අපි මේ ජීවියා පාවිච්චි කරේ මේ ටෙක්නොලොජි එක. එතකොට අපිට පුළුවන් මේ ටෙක්නොලොජි එක මෙතනදී භාවිත කරන්න ඒ වගේ ජීවියෙක් ඉන්නවනම් හොයාගන්න කියලා. ඉතින් මේක එක හේතුවක් මේ සුද්‍ර ජීවීන් අපි අධ්‍යයනය කරන්නේ. ඊළඟට මේ සුද්‍ර ජීවීන් කොහොමද වෙනස් වෙන්නේ? සුද්‍ර ජීවීන් කොහොමද පරිණාමය වෙන්නේ? මේවා ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් යම්කිසි ග්‍රහ ලෝකයක සුද්‍ර ජීවීන්ගේ අනාගතය ගැන ඒ විතරක් නෙමෙයි මේ පරිසර තිබ්බොත් මේ සුද්‍ර ජීවීන් ඉන්නවා කියන එක ගැන දැනගන්න. දැන් අපි කතා කරමු මේ සුද්‍ර ජීවීන්ට උදාහරණ. ඉස්සෙල්ලාම අපි කතා කරනවා ආන්තික පරිසරවල ඉන්න සුද්‍ර ජීවීන් විදිහට මේ හැලෝපිලස් කියන සුද්‍ර ජීවී කොට්ටාස. ඒතර හැලෝපිලස් කියන්නේ salt lovers. ඒ කියන්නේ ලවණ කාමීන්. ලවණ වගුරු වල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේකට ගන්න උදාහරණය තමයි ඩියුනාලියල්ලා සෙලිනා කියන සුද්‍ර ජීවී විශේෂය. දැන් මේක ඇල්ගී විශේෂයක් ඇත්තටම. මේගොල්ලෝ ජීවත් වෙන්නේ ලවණ පොකුණු වල, salt ponds වල. දැන්
මේ කට්ටිය ඔයගලන්ට පේනවා මේ රූපේ උද මේක දැන් මේ කට්ටිය රෝස පාරට හැරිලා තියෙනවා මේ ප්‍රදේශේ. ඒ මොකද දැන් සාමාන්‍යයෙන් මේගොල්ලෝ දැන් මුහුදු ජලය තියෙනවනේ. මුහුදු ජලය වගේ 5 ගුණයක් 10 ගුණයක් විතර ලවණතාවය තියෙන තැන්වල තමයි ජීවත් වෙන්නේ. දැන් එහෙම වුණාම සාමාන්‍යයෙන් සෛලයේ තියෙන ජලය එළියට යනවා. දැන් මේගොල්ලන්ට ආරක්ෂක යන්ත්‍රණයක් තියෙනවා මෙන්න මේකෙන් බේරෙන්න. ඒ තමයි මේගොල්ලන්ගේ සෛලයේ වටේ තියෙනවා සෛල බිත්තියේ බීටා කැරොටින් කියන ප්‍රෝටීන් එක. මේ ප්‍රෝටීන් එක තමයි ආරක්ෂක යාන්ත්‍රණය විදිහට ක්‍රියා කරන්නේ සූර්යාලෝකයෙන් මේ සෛල බේරෙන්න මේ ජීවීන් බේරෙන්න සහ ඒ අනිත් දේවල් වලට. තව උදාහරණයක් විදිහට මම ගන්නම් මේ ශීතකාමීන් බැක්ටීරියාව ගත්තොත් මම ඒකට ඔයගලන්ට උදාහරණයක් විදිහට ගන්නවා ක්‍රිස්කෝබැක්ටීරියම් ග්‍රීන්ලැන්ඩෙන්සිස් කියන මෙන්න මේ බැක්ටීරියා. එතකොට මේක අපි කියන අල්ට්‍රා ස්මෝල් බැක්ටීරියම් එකක් කියලා. දැන් මේ ග්‍රීන්ලන්ඩ්ස් වල තියෙන ග්ලැසියර්ස් වල මේගොල්ලෝ අවුරුදු 1,20,000ක් විතර සර්වයිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් කියන එකනේ. එතකොට මේගොල්ලෝ මේ ෆැරන්හයිට් අංශක -4 දී විතර උනත් මේගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන්. දැන් මේගොල්ලෝ උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙනම් දැන් සාමාන්‍යයෙන් DNA වගේ දේවල් මේ උෂ්ණත්වයේදී වෙනස් වෙනවා. නමුත් මේගොල්ලන්ට තියෙනවා විශේෂිත ආරක්ෂණයක් ප්‍රෝටීන් එකක් ඇන්ටි ෆ්‍රීසිං ඒජන්ට් එකක් විදිහට වැඩ කරන. ඒකෙන් මේ DNA වලට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව මේගොල්ලන්ට තියාගන්න පුළුවන්. දැන් මේකට හොඳම උදාහරණයක් තමයි අභ්‍යවකාශයෙන් බ්‍රහස්පතික චන්ද්‍රයක් තමයි යුරෝපා කියන්නේ. එතකොට යුරෝපාගේ තියෙනවා අධික අයිස් තට්ටු. ඉතින් මෙන්න මේක තුල අපිට මේ වගේ කෙනෙක් ඉන්න පුළුවන් කියලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟ ආන්තික පරිසරයේ ජීවත් වෙන සුදු ජීවීන් තමයි මේ අම්ලකාමී පරිසරවල ඉන්න ආම්ලික පරිසරවල ඉන්න සුදු ජීවීන් ඇසිඩෝෆිල්ස්ලා. එතකොට මේ ඇසිඩෝෆිල්ස්ලා ගත්තොත් අම්ලකාමී සුදු ජීවීන් ගත්තොත් මම මේකට උදාහරණයක් විදිහට ගන්නවා ෆෙරෝප්ලාස්මා ඇසිඩිෆිලම් කියන සුදු ජීවී. එතකොට මේ සුද්‍ර ජීවියා සාමාන්‍යයෙන් pH අගය 3ට වැඩි පරිසරවල ඉන්නවා. සාමාන්‍යයෙන් මෙයා ඉන්නේ සල්ෆියුරික් ඇසිඩ් ඔයගලන් දන්නවනේ. සල්ෆියුරික් ඇසිඩ් තියෙන හොට් ස්ප්‍රින්ග්ස් වල තමයි මෙයා ඉන්නේ. එතකොට දැන් මීට සමානව පරිසරයක් තමයි වීනස්ගේ සිකුරුගේ ටොක්සික් ක්ලවුඩ්ස් තියෙනවා සල්ෆියුරික් තියෙන වලාකුළු. එතකොට මේකේ වායුගෝලය. එතකොට මෙන්න මේකට සමාන පරිසරයක් නේ මේකත්. හරිද? ඉතින් අර මං කියපු ප්‍රයෝජනේ මේ මයික්‍රෝබ්ස්ලා ගැන ආන්තික පරිසරවල ඉන්න ඒ හොයන එකේ ප්‍රයෝජනේ මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපිට සංසන්දනය කරන්න පුළුවන්. හරි. ඊළඟට දැන් හිතන්න ග්‍රහකයක් එනවා කියලා අභ්‍යවකාශයෙන්. මේ ග්‍රහකයේ අපිට බැක්ටීරියාවක් තියෙනවා කියමුකෝ. කෙනෙකුට කියන්න පුළුවන් මේ බැක්ටීරියාව ගොඩක් ලොකු විකිරණ වලට අහු වෙන්න පුළුවන්. ඉතින් මේකට ජීවත් වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ උදාහරණ ගන්න පුළුවන්. ඒ තමයි රේඩියෝ රෙසිස්ටන්ස් මයික්‍රෝබ්ස්. ඒ කියන්නේ විකිරණ වලට ප්‍රතිරෝධී සුද්‍ර ජීවීන්ද ඉන්නවා. ඒකට මම උදාහරණයක් විදිහට ගන්නවා ඩයනොකොකස් රේඩියෝඩියුරෙන්සිස් කියන මෙන්න මේ සුද්‍ර ජීවියා. මේ සුද්‍ර ජීවියා සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට ජීවත් වෙන්න පුළුවන් උපරිම විකිරණ ප්‍රමාණය තියෙනවා ජීවිතය ගැට ගන්න පුළුවන්. මේ විකිරණ ප්‍රමාණය වගේ 500 ගුණයක විකිරණ ප්‍රමාණයකට මේගොල්ලන්ට ඔරොත්තු දෙන්න පුළුවන්. UV එළිය gamma rays කියන්නේ කොච්චර අධිශක්ති කිරණයක්ද බලන්න. එතකොට මේකට උවද මේගොල්ලන්ට සර්වයිව් වෙලා ජීවත් වෙන්න පුළුවන්. එතකොට දැන් මේක ෆංගි එකක්. මේගොල්ලෝ චර්නොබිල් බලාගාරය ආශ්‍රිතව හොයාගෙන තියෙනවා. හරිද? න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් දැන් මේගොල්ලෝ මේ Tamanට පෝෂණය නිපදව ගන්නේ මෙන්න මේ රේඩියෝ ඇක්ටිවිටි එක විකිරණශීලීත්වය පාවිච්චි කරලා. අපිට කියන්න පුළුවන් නම් විකිරණ වලට ඔරොත්තු දෙන්න නිසා මේ සුද්‍ර ජීවීන් අභ්‍යවකාශයෙන් ඉඳන් සුද්‍ර ජීවිට එන්න බෑ කියලා මෙන්න මේ උදාහරණයක් ගන්න පුළුවන්. ඊළඟට වැදගත්ම කෙනෙක් තමයි අපිට මගේ අරුණා තර්මෝපිලස්ලා. ඒ කියන්නේ තාපකාමී සුද්‍ර ජීවීන්. දැන් මේ තාපකාමී සුද්‍ර ජීවීන් විදිහට මම උදාහරණයකට ගන්නවා ඇල්ගී එකක් සයිනීඩියම් කියන.
තොට මේගොල්ලන් යලෝස්ටෝන් නැශනල් පාක් කියලා ඔගරන්න ම රූපය දාලා තියෙන දැන් එතන හොට් ස්ප්‍රින්ග් වල ඉන්නවා. මෙතන සෙල්සියස් අංශක මෙතන ෆැරන්හයිට් අංශක 140 විතර උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි හයිඩ්‍රෝතර්මල් වෙන්ස් වල එහෙම නැත්නම් ජල තාප මංකඩ විවර කියලා අපි කියනවා. ඒවා තියෙන මුහුද යට. එතකොට ඒ කියන්නේ ජලය ගිහිල්ලා මුහුදේ කෝ එකටම ගිහිල්ලා මේ මුහුදේ නෙමෙයි සෝරි පෘථිවියේ අභ්‍යන්තරයටම ගිහිල්ලා නැවත රත් වෙලා අධික උෂ්ණත්වයකින් ජලය උඩට විදිනවා. ඉතින් මේ වගේ සුත්‍රජීවීන් ඉන්නවා. එතකොට අධික තාප තියෙන පරිසරවලද ජීවත් වෙන්න පුළුවන් සුත්‍රජීවීන් ඉන්නවා. ඉතින් මේවා තව මේ වගේ ආන්තික පරිසර තියෙනවා. එතකොට මේවා ඉන්න සුත්‍රජීවීන් ඉන්නවා. ඉතින් අපිට හිතා ගන්න බෑ මේ යුනිවර්ස් එකේ සුත්‍රජීවීන් නැහැ කියලා කියන්න සාක්ෂියක්. ඒ වගේම ඔයගොල්ලන්ට දැන් පේනවා මේ සුද්ධජීවීන් ගැන අධ්‍යයනය කරන එක වයිඩ් ස්ප්‍රෙඩ් මේ පරිසරයකද. ඉතින් මේ ඒකෙන් ඔයගොල්ලන්ට පේනවා මේ සුද්ධජීවීන් මුළු පෘථිවියේ හැමතැනම ඉන්නවා. එතකොට මේක ඒකෙන් වාසියක් ලැබෙනවා අපිට ඕන තරම් මේගොල්ලන් ගැන අධ්‍යයනය කරලා මේ විශ්වයේ මෙහෙම දේවල් තියෙන්න පුළුවන් කියලා අපේ පෘථිවියෙන් පිට මේ දේවල් තියෙන්න පුළුවන් කියලා අයිඩියා එකක් ගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.